අපි අද බලන්න යන්නේ කොහොමද pgbiology.lk වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන්නේ කියලා. මුලින්ම වෙබ්සයිට් එකට යමු pgbiology.lk. එතකොට අපේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ මේ විදිහට තමයි පෙන්නන්නේ. අපිට දකුණු පැත්තේ උඩ කෙළවර තියෙන ස්ටෝන් පෝර්ටල් කියලා. ඒකට ගියාට පස්සේ අපිට පහලින් පෙන්වන රෙජිස්ටර් now කියන බටන් එක. රෙජිස්ටර් now කියන එක ලැබුවට පස්සේ මේ වගේ ෆෝම් එකක් එනවා. එතකොට අපි මේ ෆෝම් එකේ ඉල්ලලා තියෙන හැම ඩීටේල් එකක්ම ෆිල් කරන්න ඕනේ. ඊට පස්සේ ඊමේල් එක ඔයා ඊමේල් එක ගහද්දි ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මේ ඊමේල් එකේ හැම අකුරක්ම හරිද කියලා. විශේෂයෙන්ම @gmail.com කියන එකේ අකුර නෑ චෙක් කරන්න. මොකද account එක activate කරද්දි මේ Gmail එකට තමයි කෝඩ් එක යන්නේ. ඒතකොට Gmail එක වැරදුනොත් ආය පස්සේ වෙනස් කරන්න එනවා. ඊට පස්සේ අනිත් එක තමයි මේ password එක. password එක select කරද්දී අපිට පහලින් දීලා තියෙනවා මේ password එක මොනවද අන්තර්ගත වෙන්න ඕනේ. capital letters, simple letters, numbers සහ මේ වගේ characters තියෙන්න ඕනේ කියලා. ඒ වගේ කැරක්ටර්ස් ඔක්කොම තිබ්බොත් තමයි අපේ පාස්වර්ඩ් එක සාර්ථක වෙන්නේ. නැත්නම් පාස්වර්ඩ් ඉන්කරෙක්ට් කියලා වැටෙනවා. ඒ වගේ පාස්වර්ඩ් එකක් ඔයාලා හදා ගන්න ඕනේ. ඊළඟට අපේ ෆස්ට් නේම් එක last name ඊට පස්සේ ඔයාලගේ NIC number එක birthday එක ඊට පස්සේ අනිවාර්යයෙන්ම මේ NIC number එක දාන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ phone number එක WhatsApp number එක පාසල ඊට පස්සේ medium එක සිංහල නම් සිංහල stream biology exam year එක මොකක්ද කියලා select කරන්න. ඊට පස්සේ class attending method ඒ කියන්නේ revision සඳහා සම්බන්ධ වෙන්න online ද physical ද කියලා මේකෙන් දාන්න ඕනේ. ඊට පස්සේ paper class attending method එක එතකොට ඔයාලට physically සම්බන්ධ වෙන්න පුළුවන් අපේ centers වලට ගිහිල්ලා. එහෙම නැත්නම් online සහභාගී වෙන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට දාන්න තියෙන මෙතන delivery information වගේ address එක. මේක address එක හරියටම දාන්න. එතකොට ඔයාගේ paper class එකේ නම් papers නැත්නම් tutes එන්නේ ඔයා මේ දාන address එකට. ඊට පස්සේ පහළ තියෙන ඔයාගේ භාරකාරයෙකුගේ විස්තර පුරවන්න. ඒකේ නම සහ phone number එක දාන්න ඕනේ. ඊට පස්සේ මෙතන sign up button එක ඉබුවට පස්සේ අපිට account එක create වෙනවා. අපි හිතමු sign up button එක click කරද්දී මොකක් හරි error එකක් ආවොත් බලන්න ඔයා මේ හැම එකම fill කරලාද කියලා. මේකේ දීලා තියෙන හැම එකම fill වෙන්න ඕනේ. ඊට අමතරව password incorrect කියලා වැටුණොත් password එක බලන්න මේ පහලින් පෙන්නලා තියෙන ඔක්කොම ටික ඒ password එකේ අන්තර්ගත වෙනවද කියලා. එහෙම ඔක්කොම බලලා මෙතන sign up button එක ඉබුවට පස්සේ අපේ account එක create වෙනවා. account එක මෙතනින් create වෙනවා. ඊට පස්සේ මෙතනදී ඔයාගේ email එකේ password එක ගහලා account එකට log වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයා paper class සම්බන්ධ වෙන එක physically කියලා තේරුවා නම් මෙතනදී ඔයාට අදාළ paper center එක select කරන්න වෙනවා. එතනදී ඔයා paper එක ලියන්න බලාපොරොත්තු වෙන center එක මෙතන select කරන්න. select කරලා save selection කියන එක ඔබන්න. ඊට පස්සේ මේ විදිහට තමයි අපේ profile එක දිස්සෙන්නේ. ඒතර උඩම තියෙනවා මේකේ activate account කියලා. ඊට පස්සේ මුලින්ම මේ account එක activate කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ එතනදී send verification code ඒක එවුවට පස්සේ ඔයාගේ email එකට code එකක් යනවා.
අපි ඊමේල් එකේ චෙක් කරද්දි අපිට පේන අපිට ඊමේල් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතර මේ සමහර අයගේ මෙතනදි මුලින්ම ඊමේල් එක පෙන්නන්න නැති වෙන්න පුළුවන්. එතකොට ඔයා බලන්න ස්පෑම් මැසේජස් වල මේ ඊමේල් එක තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ කෝඩ් එක කොපි කරලා අපිට අදාළ තැනට පේස්ට් කරන්න. ඊට පස්සේ ඔයාලට account එක verify කරගන්න පුළුවන්. ඒතර අනිවාර්යයෙන්ම account එක verify කරගන්න ඕනේ. ඔයාලට account එක verify කරගත්තොත් විතරයි classes වලට payment කරන්න පුළුවන්. අපි හිතමු මේ ඔයා අතනදී ඔයාගේ ඊමේල් එක එන්ටර් කරද්දී මොකක් හරි වැරදීමක් වෙලා තියෙනවා කියලා. නැත්නම් ඔයාලට මේ කෝඩ් එක ආවේ නැත්නම් මුලින්ම ඊමේල් එක චෙක් කරන්න. ඒක චෙක් කරන්න පුළුවන් මෙතන student profile එකට ගියාට පස්සේ student details. එතනදී ඔයාලට බලන්න පුළුවන් මෙතන ඊමේල් එක තියෙනවා. ඊට පස්සේ මුලින්ම බලන්න ඊමේල් එකේ හැම අකුරම චෙක් කරන්න, විශේෂයෙන්ම @gmail.com කියන අකුරු මාරු වෙලාද කියලා. එහෙම මොකක්ද තැනක මාරු වෙලා තියෙනවා නම් edit details කියලා ඔයාලට එතනදී ඔයාලගේ වැරද්ද හදලා edit details කියන එකට ක්ලික් කරාට පස්සේ එතනදී නිවැරදි වෙනවා. ඊට පස්සේ අනිවාර්යයෙන්ම account එක activate කරගෙන තමයි classes වලට payment කරන්න ඕනේ.